අදහනවා. හැබැයි ඇත්තටම අපි ඒ දේවල් කිව්වට ඇතැම් විට අපි ඇත්තටම ක්‍රියා යොදවන්න අපිට ඔළුවේ තියෙනවා. අපිට බැරිකම නෙමෙයි අපිට සමහර වෙලාවට කල්පනා කරන්න වෙන රාජකාරීත් එක වෙලාව යන නිසා. අද මේ කලේ අපිට එහෙම හිතන්න අපිට අපිව වෙනස් කරගන්න අපි ගැන හිතන්න අපේ මනස නිවා ගන්න වෙලාවක් තියෙනවා කියන එක අද හිතන්න සලස්සපු එකයි මේ ක්‍රමානුකූලව අපි කලේ මේ විලදාරිවල. මොකද මේ අපේ රටේ වටිනාම සම්පත මෙතනින්. ඒ නිසා අවසාන වශයෙන් මේක බොහෝම සැලසුමකට ඔබගේ මනස මොකක්ද? ඔබ ඔය කරේ ඇත්තටම ඕක නොදන්නවා වගේ එකකින්. අපි දන්නේ ඩාන්ස් කරනවා කියලා. ඕක ප්‍රතිකාර ක්‍රමයක්. අපි කියනවා ඩාන්ස් ඇන්ඩ් මූව්මන්ට් තෙරපි කියලා. ගොඩාක් ඒක තුළ මානසික කායික නිරෝගීකම පෙනෙන දෙයට විතරක් නෙමෙයි අභ්‍යන්තරවත් ලැබෙනවා. පෞද්ගලික ජීවිතය තුලත් ලැබෙනවා. ඒ නිසා එහෙනම් අද දවසේ ඔබට ඔබ ගැන හිතන්න. ඔබට පුළුවන් ඔබට අවස්ථාව ලැබුණා. එහෙමනම් අපි මුලින්ම නිවෙමු. ඔබ හැමෝම නිවුණා මමත් නිවුණා ඔබව දැකීමේ. ඔබ දැකුමින් මා පින්කල බව හැඟිනි. එහෙනම් ආදරණීය මේ ආරක්ෂක සමාජිකාවනි ආදරණීය සොයුරු සොයුරියනි මවුනි පියනි ඔබ මේ රටේ සම්පතයක්. අපි නිවිලා තවත් මේ ආදරණීය මේ අපේ මාතෘ භූමියේ ඉන්න අනිකුත් ගින්නෙන් පෙළෙන සියලු දෙනාම සුවපත් කරමු. ඒ ඔබට කරන්නට පුළුවන්. එහෙමනම් අවසාන වශයෙන් මම ඔබගෙන් ඉල්ලා සිටිනවා ඔබ වාඩි වෙලා ඉන්න ගමන් අපි හැමෝම එකතු වෙලා පළමුව අපේ රටේ මනා දැක්මකින් මේ රට ගෙනියන මනා ශක්තිමත් දෙක